හලෝ යාළුවනේ කොහොමද ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මේ වීඩියෝ එකට. ඉතින් කලින් වීඩියෝ අපි කතා කරේ ESFP ලා ගැන. ඉතින් මේ වීඩියෝ අපි කතා යන්නේ ENTP ලා ගැන. ENTP ලා ගැන. ඉතින් ENTP ලා ටිකක් අඩුයි. මටත් පෞද්ගලිකව මම දන්න ENTP ලා 10ටත් අඩුයි. ඒ කියන්නේ මේ ENTP ලා ටිකක් අඩුයි. 5ක්වත් නැද්ද මන්දා. ජනගහනයෙන් 5ක්වත් නැද්ද මන්දා. ENTP ලා උපදිනවා ටිකක් අඩුයි. ඉතින් මුලින්ම මම ENTP ලා ගැන විද්‍යාත්මක පැත්ත මම කියන්න. ENTP ලාට තියෙනවා extroverted intuition. ඒ කියන්නේ ENTP ලාට හොඳට අනාගතයේ දකින්න පුළුවන්. අනාගතයේ මොන වගේ වෙයිද කියලා නිගමනය කරන්න පුළුවන්. ඒ කියන්නේ ENTP ලාට වයස යන්න අත්දැකීම් වැඩි වෙනවනේ. අත්දැකීම් වැඩි වෙන්න අනාගතය ගැන නිගමනය කිරීමේ හැකියාව වැඩි. ඒක හැටියා. ඒ කියන්නේ අනාගතයේ වෙන්න තියෙන දේවල් මේ අනික් අයට තමන්ගේ වටේ ඉන්න මිනිස්සුන්ට අනාගතයේ වෙන්න තියෙන දේවල් අනාගතයේ එන්න තියෙන බාධක ඒ වගේ දේවල් හොඳට පේනවා ENTP ලාට. ඒක ලොකු දක්ෂතාවයක්. ඉතින් හොඳට පේනවා. ඉතින් ENTPට ජීවිතයේ අත්දැකීම් වැඩි වෙන්න අනාගතය ගැන නිගමනය කිරීමේ හැකියාවත් වැඩි වෙනවා. ඒ වගේම ENTP ලා හැම වෙලේම කැමති අනික් අයට තමන්ව ඕන වෙනවට. ඒ කියන්නේ අනිත් අය තමන්ව desire ඉංග්‍රීසියෙන් කියන්නේ desire කියන්නේ ආකර්ෂණය කියන්නේ. ඒ කියන්නේ අනිත් අය තමන්ව ආකර්ෂණය වෙනවට කැමති. ඒ කියන්නේ තමන් ඒ කියන්නේ උදාහරණ අනික් අය කරන දේවල් තියෙන්නේ ට්‍රිප් යන එක පාටි වලට එහෙම ඉන්වයිට් කරනවට එයාලා ගොඩාක් කැමතියි. ඉතින් අනිත් අයට තමන්ව අවශ්‍ය වෙනවට ENTP ලා ගොඩාක් කැමතියි. ඒ වගේම ENTP ලා මාක් හරි ENTP ලා හැම වෙලේම මෙහෙම කරොත් ඒ කියන්නේ අනාගතයට බරයි ENTP ලා. ඒ කියන්නේ මේ දේ කරොත් මොකක් වෙයිද, මෙහෙම කරොත් මොකක් වෙයිද, මේ ඒ කියන්නේ මොකක් හරි දෙයක් කරන්න කලින් ඒ දේ කරාට පස්සේ මොකක් වෙයිද කියලා හැම වෙලේම හිතේ චකිතයක් තියෙනවා. ඉතින් ඒක ENTP ලාගේ හැටියක්. ඒ කියන්නේ මේ මොහොතට වඩා අනාගතයේදී වෙයි කියලා හිතන දේවල් ගැන ගොඩක් හිතෙනවා, ඔලුවට එනවා. ඉතින් ඒ ENTP ලාගේ හැටි. ඒ වගේම එයාට හොඳ මොලයක් තියෙනවා. ඒ කියන්නේ මොලෙන් තීරණ ඒ කියන්නේ දැන් අර මං කලින් වීඩියෝ කතා කරේ ESFP ලා ගැනනේ. මං ESFP ලා ගැන කිව්වේ එයාට අර මොලෙන් හිතලා තීරණ ගන්න ශක්තිය අඩුයි කියලා. ඒ කියන්නේ අර මම උදාහරණයකට ගත්තේ ඔන්න මොකක් හරි ප්‍රවෘත්තියක් එනවා. හොඳේ. ESFP ලාට ඒ ප්‍රවෘත්තිය ඇත්තද බොරුද කියලා හරියටම දල අදහසකට එන්න අමාරුයි. ඒක ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන් කියලා ESFP ලා හිතෙනවා. ඒත් ENTP ලා මොකක් හරි ප්‍රවෘත්තියක් තමන්ට ආව කියමු, මොකක් හරි නිවුස් එකක් එහෙම ආව කියමුකෝ. එතකොට එයාලා හොඳට මොලෙන් හිතලා මේ නිවුස් එක ඇත්තක්, මේ නිවුස් එක බොරුවක් කියලා හරියටම තීරණය කරනවා. ඒ කියන්නේ මොකක් හරි තොරතුරක් මොලෙන් හිතලා කම්පියුටරේ අර ප්‍රොසෙසරේ තියෙන කම්පියුටරේ ප්‍රොසෙසින් කරන්නේ අර දේවල් කැල්කියුලේට් කරලා හිතන්නේ අන්න ඒ වගේ තමයි ENTP ලාගේ මොලෙත්. මොලේ හොඳට හිතලා මෙහෙම මේ දේ ඇත්තද බොරුද කියලා හරියටම හොයා ගන්නවා. ඉතින් ඒ කියන්නේ ENTP ලා ගොඩක් ඇත්ත සහ බොරුව ගැන ඒ කියන්නේ Tamanට හැඟීම් දෙනවා අඩු ENTP ලාට. ඒ කියන්නේ Tamanගේ ඇඟට හැඟීම් දැනෙනවා අඩු. ඒත් මොලේට මේ මොලෙන් හොඳට හිතන්න පුළුවන්. හැඟීම් දැනෙන අඩුවාට මොලෙන් හොඳට හිතන්න පුළුවන්. ඒ කියන්නේ Taman තනිව මොකක් හරි දෙයක් ගැන හොඳට කල්පනා කරලා ඒ දේ ඇත්තද බොරුද කියලා නිගමනයක් නෙමෙයි ඒක ඇත්තද බොරුද කියලා සනාථ කරගන්න පුළුවන් ENTP ලාට. ඒ හින්දා ENTP ලා හිතුනොත් ඒ කියන්නේ අනික් කෙනා හිතන විදිහට වැරදි කියලා හිතුනොත් එයාලා වාද කරන්න විවාද කරන්න ENTP ලා ගොඩාක් කැමතියි. ඒ කියන්නේ ENTP ලා හොඳටම දන්නවනේ එයාලා බුද්ධිමත්ව හිතලා ඒ දේ ඇත්තද බොරුද කියලා ENTP ලා හොයාගන්නවනේ. හොයාගත්තට පස්සේ අනිත් මිනිස්සයා වැරදි කියලා එයාට තේරුණොත් එයා ඒ මිනිස්සයාත් එක්ක වාද කරා විවාද කරා ඒ මිනිස්සයා හිතන විදිහ වැරදි කියලා ඔප්පු කරන්න ENTP ලා දක්ෂයි. ඉතින් ඒක ENTP ලාගේ ගතිගුණ. ඒ කියන්නේ ඇත්ත කෙලින්ම කියලා දානවා ENTP ලා. ඒ කියන්නේ ENTP ලා ගොඩක් ඒ කියන්නේ ඇත්තට බර මිනිස්සු. ඒ කියන්නේ බොරු මනස්ගා ඒ කියන්නේ බොරු සුරංගනා ලෝකෙක ඉන්නවට වඩා ඒ කියන්නේ යම් දෙයක ඇත්ත බොරුව කියන දේ හොඳට ENTP ලාට වැටහෙනවා. ඒ කියන්නේ ඒ හින්දා අනිත් මිනිස්සයා හිතන විදිහේ ඇත්තද බොරුද කියලා
තේරුම් අරන් එයා හිතන විදිහේ වැරදි නම් කෙලින්ම එයාගේ මූණටම කියනවා අනි ගොඩක් සමහර මිනිස්සු කැමති නැහැ ENTP ලා ගාව ඉන්න. මොකද එයාලා ඇත්ත කෙලින්ම කියනවනේ ඉතින්. ඒක ENTP ලාගේ හැටියක් නෙවෙයි ඒක හොඳ ගතිගුණයක් ඉතින්. හැබැයි ඉතින් ENTP ලා ඉතින් හොඳට මොලේ කල්පනා කරලා යම් දෙයක් ඇත්තද බොරුද කියලා තමා හොඳට හිතලා තීරණය ගන්න පුළුවන්. මේ හොඳට හිතුවොත් ඉතින් එයාලට හොඳ තීරණ ගන්න පුළුවන්. ENTP ලා ගොඩක් බුද්ධිමත්. ENTP ලා ගොඩක් දේවල් ගැන ලොකු දැනුමක් තියෙනවා. ඒ කියන්නේ ඒක ගොඩක් හොඳ ගතිගුණයක්. මේ ඒ වගේම ENTP ලා පොඩි ළමෙක් වගේ ඒ කියන්නේ අනික් අයගේ හැඟීම් වලට ගොඩක් සෙන්සිටිව්. ඒ කියන්නේ තමන්ට තමන්ගේ ඇඟට හැඟීම් දැනෙන්නේ නැහැ. ෆීලිං දැනෙනවා අඩුයි. ඒත් අනික් අයගේ ෆීලිං ඒ කියන්නේ අනික් කෙනා දුකෙන්ද අනික් කෙනා සතුටින්ද ඉන්න කියලා ගොඩක් සෙන්සිටිව් විදිහට ENTPට දැනෙනවා. ඇඟට දැනෙනවා. අනික් ඒ කියන්නේ තමන්ගේ හිතම පවුලේ හරි මේ ENTP ඔයා ENTP කෙනෙක් කියලා හිතන්නකෝ. ඔන්න ඔයාගේ මල්ලි ඉන්නවා. ඒ මල්ලි දුකෙන්ද සතුටින්ද ඉන්න කියලා ඔයාට හොඳට දැනෙනවා ENTPට. එතකොට ඔයාට ගොඩක් එයා දුකෙන් නම් ඉන්නේ ඔයාටත් දුක හිතෙනවා. ඒ ENTP ගේ හැටි. එතකොට ENTP බලන්නේ එයාව කොහොමද සතුටු කරන්න. දුක නැති කරන්න, එයාව සනසවන්න තමයි ENTP ලා ගොඩක් බලන්නේ. ඉතින් ඒක ගොඩක් හොඳ ගතිගුණයක්. ඒ වගේම ඉතින් අනිත් අයගේ අනික් අය තමයි ENTPව වැරදි විදිහට පාවිච්චි කරන්නත් ඉඩ තියෙනවා. ඉතින් අනිත් අයගේ හැඟීම් ඕනවට වඩා ඒ අනික් අයගේ ෆීලිං ඕනවට වඩා දැනෙන හින්දා ඒක අනිත් මිනිස්සු වැරදි විදිහට පාවිච්චි කරන්නත් ඉඩ තියෙන හින්දා ENTP පරිස්සම් වෙන්න අනික් අයගේ හැඟීම් එක්ක අනික් අයගේ ඉමෝෂන් එක ගනුදෙනු කරනකොට. ඒ වගේම ENTP වලට ගොඩක් ලොකු මතක ශක්තියක් තියෙනවා. ඒ කියන්නේ ENTP වලට ගොඩක් පොඩි කාලේ දේවල් පවා ගොඩක් හොඳට මතක හිටිනවා. ඒ හින්දා මම අර කලින් කිව්වේ ENTP වලට ජීවිතේ අත්දැකීම් වැඩි වෙන්න එයාලගේ ගොඩක් මතක ශක්තියක් තියෙනවානේ. එතකොට මතකේ වැඩි වෙන්න අනාගතේ වෙයි කියලා හිතන දේවල් හොඳට නිගමනය කරන්න පුළුවන් ENTP ලට. ඒ වගේම ENTP ලා හැම වෙලේම වද වෙනවා තමන්ගේ කම්ෆර්ට් එක ගැන. තමන්ගේ සුවපහසුව, තමන්ගේ ආරක්ෂාව, මේ තමන් ලබන අත්දැකීම් ගැන ගොඩක් හැම වෙලේම වද වෙනවා. ඒ කියන්නේ හැම වෙලේම බයෙන් වගේ ඉන්නේ. තමන් හොඳ හිතමුකෝ අලුත් ඔන්න දැන් රෙස්ටුරන්ට් එකකට යනවා අලුත් කෑමක් කන්න හොඳේ. ඔන්න ENTP කාලා නැති කෑමක් කන්න හදන්නේ. එතකොට ENTP ල බලනවා මේ කෑම හොඳයිද, මේ කෑම ඇලර්ජික් වෙයිද, නැත්නම් මේ රෙස්ටුරන්ට් එක ගිනි ගනියිද, නැත්නම් මේ කෑම එකට වහ දාලා තියෙද. ඒ වගේ අර ගොඩාක් සමහරවිට ප්‍රැක්ටිකල් නැති දේවල් පවා හිතෙනවා. ඒ කියන්නේ හැම දෙයක් තමන් ලබන අත්දැකීම ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. ඒ වගේම ENTP ලා නරක අත්දැකීම් ලබන්න මේ ඒ කියන්නේ හැම වෙලේම තමන් කම්ෆර්ටබල් වෙන්න තමයි try කරන්නේ. ඉතින් ඒක දවසේ හැම වෙලේම හිතනවා තමන්ගේ කම්ෆර්ට් එක තමන් ලබන අත්දැකීම ගැන දවසේ හැම වෙලේම වගේ හිතනවා ENTP ලා. ඒ වගේම ENTP ට කවුරු හරි නරක අත්දැකීමක් දුන්නා කියමුකෝ. හිතමුකෝ නරක අත්දැකීම් තියෙනවනේ අපිටත් ඔයාට නරක අත්දැකීම් ලැබෙනවනේ. ඒත් හිතමු කවුරු හරි හැමෝම ඉස්සරහා ENTP ට බැන්නා කියලා හරි නැත්තම් නරක එකව රහ නැති කෑම වේලක් හදා දුන්නා කියලා හරි නැත්තම් ENTPට යාළුවෝ ENTPව අතෑරලා එයාව තනි කරා වගේ අවස්ථාවලදී ENTPට ගොඩක් දුක හිතෙනවා වගේම ඉතින් සමහර වෙලාවට තරහ යන වෙලාවලුත් තියෙනවා. එහෙම දේවල් වුණාම අනික් අයට තරහ යනවා අනිත් පර්සන් ටයිප් වලටත්. ඒවට ENTPට විශේෂයි. ඒක තමයි. ඒ කියන්නේ තමන් ලබන අත්දැකීම් හොඳ නරක එකක් වුණොත් තරහ යනවා දුක හිතෙනවා. ඒ වගේම ENTP ලා අනික් අයගේ උමනාවන් ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. ඒ කියන්නේ අනිත් අයට මොනවද ඕනේ, අනිත් අයට මේ මොහොතේ මොනවද ඕනේ කියලා ENTPට හොඳට දැනෙනවා. හිතමුකෝ ENTPට යාළුවෝ ඉන්නවා කියලා. ENTP හැම වෙලේම දන්නවා යාළුවන්ට මොනවද මේ මොහොතේ ඕනේ කියලා හැම වෙලේම ඇඟට දැනෙනවා. එතකොට එයාට ඕන දේ ලබා දෙනවා. හිතමුකෝ අනික් වෙන කෙනෙක්ට ENTP ගේ උදව්වක් ඕන වෙලා තියෙනවා කියලා ENTPට ඒක හොඳට දැනෙනවා. එතකොට ENTP එයාට උදව් කරනවා. ඉතින් ENTP සමහර වෙලාවට වද වෙනවා තමන්ගේ අනාගතේ මොකද්ද කරන්නේ, තමන්ට මේ මොහොතේ මොනවද ඕනේ, තමන්ගේ ආසාවල් මොනවද, තමන් මේ දේ කරන්න පුළුවන් වෙයිද, තමන්ගේ උවමනාවන්, තමන්ගේ ආසාවන්, තමන් ඉස්සරහදී කරන දේවල්, තමන් අනාගතේ ගැන ටිකක් වද වෙනවා ENTP. ඒ වගේම ENTP අනික් අය හිතන විදිය ගැන ගොඩක් සැලකිල්ලෙන් බලන්නේ. ඒ කියන්නේ අනිත් අය හිතන විදිය වැරදිද හරිද කියලා ගොඩක් සැලකිල්ලෙන් බලන්නේ. අනිත් අය හිතන විදිය වැරදි නම් ඔයා හිතන විදිය වැරදි. ඔයා මේ දේ ගැන හිතන් ඉන්න වැරදි කියලා කෙලින්ම කියනවා. ඒ ENTP ගේ හැටි. ඒ වගේම මම කලින් කිව්වා වගේ ENTPට තමන්ගේ හැඟීම් දැනෙනවා අඩුයි. ඒ කියන්නේ
තමන් මේ දේ කරොත් හොඳයිද තමන් මේ දේ කරොත් නරකයිද තමන් කියලා හරියටම අඳුරගන්න අමාරුයි. ඉතින් තමන් හොඳයිද නරකයිද කියලා ගැන මට මේ දේ කරොත් හොඳයි වගේ මට දැනෙනවා මේ දේ තමයි හරි කියලා. එහෙම තීරණ ගන්නවා අඩුයි ENTPලා. ENTPලා මොලෙන් හිතලා මට මේ කරුණු ටික අනුව මට හිතන්න පුළුවන් මම මේ දේ කරොත් මේ දේ තමයි මට කරන්න ඕන කියලා මට හිතෙනවා. මේ කරුණු අනුව. ඒ කියන්නේ තමන් හොඳ මොලෙන් කල්පනා කරලා තමයි වැඩ කරන්නේ. තමන්ගේ ඉමෝෂන්ස් වලට අනුව වැඩ කරනවා අඩුයි ENTPලා. ඒ වගේම ENTPලට යකා විස්සුනාම ENTPලට ගොඩක් වෙලාවට යකා විස්සෙන්නේ අර තමන්ට නරක කවුරුහරි නරක අත්දැකීමක් දුන්නාම තමයි ENTPට ගොඩක් වෙලාවට යකා විස්සෙන්නේ. ENTPට යකා විස්සුනාම හයියෙන් කෑ ගහනවා. ENTPට නරක අත්දැකීමක් දුන්නාම අනික් අයටත් වටේ ඉන්න අයටත් නරක අත්දැකීමක් දෙනවා. අනික් අයට කෑ ගහනවා. අනිත් අයගේ වැඩ අවුල් කරනවා. අනිත් අයට එපා වෙන විදිහේ වැඩ කරනවා. අනිත් අය ඒ කියන්නේ මේ මොහොතේ අනික් අයට නරක අත්දැකීමක් ලබා දෙන විදිහට වැඩ කරනවා. එක්කෝ හයියෙන් කෑ ගහනවා. ඒ කියන්නේ මොකක් හරි විදිහේ අනික් කෙනාට නරක අත්දැකීමක් හම්බ වෙන විදිහට අනිත් අයට එපා වෙන විදිහේ වැඩ කරනවා ENTPලා ගොඩක් තරහා ගියාම. ඒ වගේම ENTPලත් ගොඩාක් කැමති අලුතෙන් දේවල් පටන් ගන්න. අලුතෙන් දේවල් හැම වෙලේම ENTPලා පටන් ගන්න ඒවට පටන් ගත්ත දේවල් ඉවර කරන්න ශක්තිය අඩුයි. අර දෙයක් අලුතෙන් පටන් ගද්දි මාර ගැම්මක් මාර ශක්තියක් යොදනවා. ඒවට ඒ පටන් ගත්ත දේවල් ඉවර කරන්න අමාරුයි ENTPලාට. ඒ ගැටලුව තියෙනවා ඉතින්. එයා අලුතෙන් හැම වෙලේම අලුත් දේවල් පටන් ගන්නවා. ඒත් ඒ පටන් ගත්ත දේවල් ඉවර කරනවා අඩුයි. ඒ ගතිය තියෙනවා. ඒ වගේම ENTPලා හැම වෙලේම ඉක්මනින් වැඩ කරන්න හැම වෙලේම ඉක්මන් ENTPලා ස්ලෝ නෑ. හැම වෙලේම ඉක්මනින් යන්න, ඉක්මනින් වාහනේ පදින්න, ඉක්මනින් මේ දේ කරන්න, ඉක්මනින් තමන් කරන හැම වැඩක්ම ඉක්මනින් කරන්න තමයි බලන්නේ. ඒ කියන්නේ ඒ වැඩේ කොහොම හරි කරන්න තමයි ආස. ඒ කියන්නේ මොකක් හරි කරන වැඩේ ඉක්මනින් කරන්නයි ආස. අර හිමීට දේවල් කරන්න අමාරුයි. ඒ කියන්නේ හෙන ක්වික් ඉක්මනින් හැම දේම කරන්න බලන්නේ. ඒ වගේම ENTPලා කතා කරද්දි ඩිරෙක්ට් කතා කරනවා අඩුයි. ඒ කියන්නේ ඔයා මේ දේ කරන්න, ඔයා මෙහෙ ගිහින් ඒ කියන්නේ කෙලින් ඕඩර්ස් දෙනවා අඩුයි අනිත් මිනිස්සු. ඒ කියන්නේ අන දෙනවා අඩුයි ENTPලා අනික් මිනිස්සුන්ට. ඉතින් අන දෙන්නේ නැතුව අනික් අයගෙන් ප්‍රශ්නයක් විදිහට ඒ කියන්නේ ඔයා ටවුන් ගිහින් මේ දේවල් ගෙනත් දෙන්න. එහෙම කියන අඩුයි ENTPලා. ENTPලා ගොඩක් අය කියන්නේ ඔයා ටවුන් එකට ගිහින් මේ දේවල් ගෙනත් දෙන්න පුළුවන්ද? අන්න ඒ වගේ අර ඩිරෙක්ට් කතා කරන්නේ නැතුව වහින් වරව තමයි ගොඩක් වෙලාට කතා කරන්නේ. ඒ වගේම ENTPලා ගොඩක් අර හැම විස්තරයක්ම අනික් කෙනාට කියනවා. එතකොට ඉතින් ගොඩාක් අර වචෙන් දෙකෙන් දෙයක් කියලා ඉවර කරන්නේ නැහැ. අර වටේ තියෙන හැම දෙයක්ම හෙන ගොඩක් කතා කරනවා. ඒ කියන්නේ කියනවා වචෙන් දෙකෙන් තමන් කතා කරන දේ කියලා ඉවර කරනවා අඩුයි. වහින් වරව හෙන වටයක් යනවා තමන්ගේ හිතේ තියෙන දේ අනික් කෙනාට කියන්න. ඉතින් එහෙම ගතියක් තියෙනවා. ඒ වගේ එහෙම නැහැ. ඉතින් අර ඇත්ත කතා කරද්දි කෙලින් ඩිරෙක්ට් කියනවා. තමන්ගේ හිතේ තියෙන දේ කියද්දි ඩිරෙක්ට් කියනවා. ඒ වගේම වහින් වරව කතා කරන ගතියක් තියෙනවා ගොඩක් ENTP. ඒ වගේම ENTPලා කියන්නේ ගොඩක් තමන්ගේ හදවතට දැනෙන හදවතට එකඟව හදවත කියන දේවල් කරන පර්සන් ටයිප්. ඒ කියන්නේ තමන්ගේ හදවතට දැනෙනවා නම් මට මේ දේ කරන්න ඕනේ. මට මෙයා ඕනි. මම මේ දේ තමයි කරන්න ඕනේ කියලා හදවත දැනෙනවා නම් ඒ හදවත විශ්වාස කරන පර්සන් ටයිප් එකක් තමයි ENTPලා කියන්නේ. ඉතින් ENTPලාත් ගොඩක් ජීවිතේ විඳින්න තමා අලුත් තැන්වල යන්න, අලුත් දේවල් කන්න, අලුත් යාළුවෝ ආශ්‍රය කරන්න, අලුත් දේවල් කරන්න ENTPලා ගොඩාක් කැමති. ඉතින් ENTPලා හැම වෙලේම බලන්නේ තමන්ට ලැබුණ ජීවිතයේ උපරිමයෙන් විඳින්න තමයි try කරන්නේ. තමන්ගේ හදවතට දැනෙන දේවල් කරන්න එහෙම තමයි. ඒ කියන්නේ ගොඩක් අර ජීවිතේ විඳින්න තමයි හැම වෙලේම බලන්නේ ENTPලා. ඒ වගේම ENTPලා අතීතයේ වර්තමානයට වඩා අනාගතයේ ගැන අවධානයෙන් ඉන්න වැඩි. ඒ වගේම අර වර්තමාන මේ මොහොතේ ගෙවෙන මොහොතේ ජීවත් වෙලා ඉන්නට වඩා අනාගතය ගැන පොඩ්ඩක් හිත ජීවත් වෙන ගතිය වැඩි. අනාගතයේ අතීතය ගැන හිතන ගතිය වැඩි මේ මොහොතේ ජීවත් වෙනවට වඩා. ඒ වගේම ENTPලා ගොඩාක් සැලකිලිමත් වෙනවා. තමන්ගේ නිදහස, තමන්ට ආස දේ කරන්න කිරීමේ නිදහස ගැන ENTPලා ගොඩාක් සෙන්සිටිව් එකට. ඉතින්
ඊන්ටීපිලා තමන්ගේ නිදහස බුක් අත්විඳින්න තමන් ආසදේ කරන්න තමන්ගේ හදවත කියන දේ කරන්න ජීවිතය විඳින්න ගොඩාක් කැමති. ඒවගේම ඊන්ටීපිලා ගොඩක් අනික් අයගේ අනාගතයේ හොඳට නිගමනය කරන්න පුළුවන් හින්දා ඊන්ටීපිලා හොඳ ඊන්ටීපිලා අනික් අයගේ අනාගතයේ සාර්ථක වෙන්න අනිත් අයට උපදෙස් දෙනවා අනික් අයගේ අනාගතයේ ගොඩනගන්න එයාලට හයියක් වෙනවා ශක්තියක් වෙනවා අනික් අයගේ අනාගතය හොඳට එයාලට පේනවා. ඒ හින්දා එයාලගේ අනාගතයේ සාර්ථක වෙන්න එයාට පුළුවන් හැමදේම කරනවා හොඳ ENTPලා. ඒ වගේම ENTPලගේ ගතියක් තියෙනවා ENTPලා තමන්ගේ ඇත්ත ස්වරූපය එළියට දානවා අඩුයි. ඒ කියන්නේ ENTPට දවසේ මුණ ගැහෙන හැමෝටම වෙස් මුණක් වගේ දාන් ඉන්නේ. ඒකට ඒ කියන්නේ තමන්ගේ ඇත්ත ස්වරූපය එළියට පෙන්නනවා අඩුයි. ඉතින් ඒ ගතිය තියෙනවා. ඒ කියන්නේ තමන්ට එන හම්බෙන හැම මනුස්සයටම ආවෙනික වෙස් මුණක් එයා ඔළුවේ පැලඳ ගන්නවා ENTPලා. ඒ ගතිය තියෙනවා. ඒ කියන්නේ ගතිය අඩුවෙන් හෝ වැඩියෙන් හැම ENTP කෙනෙක්ටම තියෙනවා. ඉතින් තමන්ගේ ඇත්ත ස්වරූපේ අනිත් මනුස්සයට පෙන්නනවා අඩුයි. වෙස් මුණක් වගේ ඔළුවට දාගෙන තමන්ගේ ඇත්ත ස්වරූපයෙන්ම අනිත් මනුස්සයට කතා කරන්නේ නැතුව ව්‍යාජ මුහුණක් වගේ දාන් කතා කරන්න. ඉතින් යාට හොඳ මතක ශක්තියක් තියෙන හින්දා මතකයි මේ මනුස්සයාට මම මේ විදියට කතා කරේ මේ මනුස්සයා ඉස්සරහා මම මේ විදියට හැසිරුනේ කියලා ENTPට හොඳට මතකයි. ඒ හින්දා එක එක මනුස්සයාට එක එක විදියට තමයි හැසිරෙන්නේ ENTP. ඉතින් ඒ ගතිය ඔඩියට හෝ ලොකුවට හැම ENTP කෙනෙක්ටම තියෙනවා. ඒ වගේම ENTP හැම වෙලේම තමන් මොන වගේ අත්දැකීමක් ගන්නවද කියලානේ වද වෙන්නේ. තමන් අනික් අයට දෙන අත්දැකීම ගැන ලොකු අවබෝධයක් නැහැ ENTP. ඒ කියන්නේ තමන් අනිත් මනුස්සයාට මොන වගේ අත්දැකීමක්ද මොන වගේ අනිත් මනුස්සයාට මොන වගේ අනිත් මනුස්සයාට දෙන අත්දැකීම ගැන වැඩි තේරුම් ගැනීමේ හැකියාව අඩුයි. ඉතින් සමහරට ENTPලා හයියෙන් කතා කරනවා සමහරට තැනට නොසුදුසු ලෙස අඳිනවා නොසුදුසු ලෙස කතා කරනවා ඒ තැනට නොසුදුසු විදියට හැසිරෙනවා. ඉතින් ඒ වගේ දේවල් ENTPලාට වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට වෙනවා. විශේෂයෙන්ම ENTPලා තරහින් ඉන්නකොට අවුලෙන් ඉන්නකොට එහෙම ඒ තැනට නොසුදුසු විදියට හැසිරෙන්න ඉඩකඩ වැඩි. එහෙම දේවල් වෙන්න පුළුවන්. සමහරට අනික් අයට හයියෙන් බයින්න අනිත් අය විඳවන විදිහේ වැඩ කරන්න අනිත් අයට වේදනාවක් නරක අත්දැකීමක් දෙන විදිහ වැඩ කරන ගතිය වැඩි. ENTPලා තරහා ගියාම හරි දුක හිතුනම තමන් අනික් අයට දෙන අත්දැකීම ගැන වැඩි අවබෝධයක් නැහැ ENTPලට. තමන් අනික් අයට මොන වගේ අත්දැකීමක්ද දෙන්නේ කියලා ලොකු අවබෝධයක් නැහැ. ඒ කියන්නේ මොලේ එහෙම අවබෝධයක් ගන්න තරම් විදියක් නැහැ. ඒ ENTPලගේ මොලේ හැදිලා තියෙන විදිය. ඉතින් තමන් ලබන අත්දැකීම ගැන හොඳ අවබෝධයක් තියෙනවා. හොඳ අත්දැකීමක්ද නරක අත්දැකීමක්ද ලබන්නේ කියලා මේ මොහොතේ. ඒත් මේ මොහොතේ තමන් අනික් අයට මොන වගේ අත්දැකීමක්ද දෙන්නේ කියලා අවබෝධයක් ගන්න අමාරුයි ENTPලට. ඒක යාළගේ තියෙන දුර්වලතාවයක්. හරි යාළුවනේ ඉතින් ENTPලා ගැන විද්‍යාත්මකව මම දන්න ටිකයි මගේ ඇත්ත සැබෑ ජීවිතයේදී මට හම්බෙලා තියෙන ENTPලා කිහිප දෙනාගේ ගති ලක්ෂණ ටික ඔක්කොම මට හිතෙන දේ ඔක්කොම මම කිව්වා. ඉතින් මොනවද දැනගන්න තියෙනවා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යාළුවනේ. මම උපරිම මම දන්න දැනුම අනුව මම ඔයාලට උත්තරයක් දෙන්නම්. ඉතින් හරි යාළුවනේ මම ගිහින් එන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.